ව්‍යංජනයක් හදාගන්න යන්නේ. අපි බලමු මේකට මොනවද ඕන කරන්නේ කියලා. අටු කැකිරි ඕන කරනවා මේකට. සෝදල කපලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට ඕන කරනවා ලොකු ලූණු, තක්කාලි, එතකොට ලුණු, කහ කුඩු, සුදු ලූණු, අමු මිරිස්, ගම් මිරිස් කුඩු සල්පයක්, අබ ඇට ටිකක්, කරපිංචා, කුරුඳු පොත්තු කැබරි 2-3ක්, කරවල ටිකක්. මේ ටික මම වෙනම දාගෙන තියෙන්නේ. මේ ටික බැද ගන්න ඕන. මෙතන තියෙනවා සෝදලා ගත්ත හාල් ටිකක්, මිරිස් කුඩු තියෙනවා, පොල් ටිකක් තියෙනවා, දුරු කුඩු ටිකක් තියෙනවා. මේ ටික වෙනම බැදගමු. තව ඕන කරනවා මිටිකිරි ටිකක්. ඒ වගේම පොල් තෙල් ඕන කරන. පොල් තෙල් නැත්තම් මාගරින් ටිකක් ඕන කරනවා. අපි දැන් 3-5 ටික බැදගමු. ඔක්කොම එකට දාලා බැද ගන්නවා මම. දැන් බැදිලා තියෙන්නේ. අපි දැන් මේ ටික කොටා ගන්න ඕන. මේ බෙදගත්ත ටික අපි කොටාගෙන තියෙන්නේ දැන් මේක. පුළුවන් නම් මේට වඩා සීන්ද වෙන කොටා ගන්න. මම වංගෙඩියෙන් කොටපු නිසා මේ ප්‍රමාණයට තමයි කොටා ගන්න පුළුවන් උනේ. අපි බලමු දැන් හදන්නේ කොහොමද කියලා. හරි. දැන් අපි හට්ටියට දාගමු තෙල් ටිකක්. හරි මාගරින්. හරි මම නම් දාගන්නේ මාගරින්. ටිකක් වැඩිපුර දාගමු. ඒ ටිකට දැන් අපි දාගමු ඉස්සෙල්ලම අබ ඇට ටික. ඊට පස්සේ ඒකටම දාගමු අපි කරපුංච ටික. ඊට පස්සේ කුරුඳු ටික, කරවල, අමු මිරිස්, සුදු ලූණු දාලා හොඳට කවලා කරගමු. අපි ඒකටම දාගමු දැන් ලොකු ලූණු ටික. ඊට පස්සේ ඒකට දාගමු මේ බෙදලා කොටාගත්තු 3-5 ටික. දාලා හොඳට කවලම් කරගමු. ඊට පස්සේ අපි ඒකට එකතු කරගමු අටු කැකිරි කෑලි ටික. ඊට පස්සේ ඒකට එකතු කරගමු අපි ගම් මිරිස් කුඩු ටිකයි, කහ කුඩු, ලුණු, තක්කාලි ටික. ඊට පස්සේ අපි මිටිකිරි දාලා වහලා තියමු තැම්බෙන්න. තැම්බුණාට පස්සේ අපි බලමු කොහොමද කියලා. අපි බලමු දැන් තැම්බිලාද කියලා. දැන් නම් පැහිගෙන ඉන්නේ, තැම්බිලා නම් නෑ වගේ. බලමු. ටිකක් තැම්බිලා තියෙන්නේ.
තාම හොඳටම තැම්බිලා නැහැ. තව ටිකක් වහලා තියාගමු තැම්බෙන්න. අපි බලමු දැන් තැම්බිලාද කියලා. දැන් විනාඩි 10කට 15ක විතර පස්සේ තැම්බිලා තියෙන්නේ. ඉස්ම ටිකක් තින්දිලා ගාන්න දැන් මේ වෙලාව තියෙන අපි ලිප වහගමු. අපි ලුණු බලමු දැන්. ලුණු ඇති. මේක තමයි අටු කැකිරි වෑංජනේ. මෙහිම හදලා ඔයාලත් හොඳද නරකද කියලා කමෙන්ට් කරන් යන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.